ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කොහොමද ලස්සන විදිහට දවස ආරම්භ කරන්නේ කියලා. ඒ කියන්නේ ඉර පායන්නට කලින් පාන්දර 4 සහ පාන්දර 5 අතර කාල වේලාවන් තමයි මේ සඳහා ගොඩාක්ම සුදුසු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. වැඩි කතා බහක් නැතුවම අපි වීඩියෝ එකට යමු. අපි බලමු කොහොමද ඔයා දවස ආරම්භ කරන්න කියලා. ඒ කියන්නේ ඔයා දවස ආරම්භ කරන්නේ කීයටද? ඉස්සර දවස ආරම්භ කරන්නේ බ්‍රහ්ම මුහූර්තයෙන්. ඒ කියන්නේ ඉර පායන්නට කලින් පාන්දර 4 සහ පාන්දර 5 අතර කාල වේලාවන් තමයි මේ සඳහා ගොඩාක්ම සුදුසු වෙන්නේ. ඉතින් ඔයා පාන්දරින් අවදි වෙන එක පුරුද්දක් කරගන්න ඕනේ. ඔයාට ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න විතරක්ම නෙවෙයි. මොකද සබහා දහම දවස ආරම්භ කරන්නෙත් ඉර උදා වෙන්නට කලින්. බලන්නකෝ සබහා දහමේ කොටසක් තමයි කුරුල්ලන් ඇතුළු ඒ සතා සිව්පාවන් සබහා ධර්මයේ මැවීමක් සබහා ධර්මයේ කොටසක්. ඉතින් පාන්දර අවදි වීමම කියන්නේ ඔයාගේ ප්‍රභාස්වර සිත අවදි වීමට ඉමහත් රුකුලක් වෙනවා. අද ගොඩක් දෙනා කරන වැරදි පුරුද්දක් තමයි රාත්‍රී 12:01 වෙනකන් අවදි වෙලා ඉඳලා උදෑසන දවල් වෙනකන් නිදාගන්න එක. මේකෙන් ඔයාගේ කායික මානසික නිරෝගී බවට ගොඩාක්ම අහිතකර බලපෑම් තමයි එකතු වෙන්නේ. ඔයා මේ දේවල් වලින් මග හැරෙන තරමට ඔයා නිරෝගිමත් කායික මානසික නිරෝගීකමින් යුක්ත වෙනවා. ලෝ ප්‍රකට ධනාත්මක චින්තකයෙකු පුහුණු කරුවෙකු වන රොබින් ශර්මා විසින් ලියපු අපුරු පොතක් තියෙනවා. මේ පොත මගින් විවරණය වෙන්නේ පාන්දර 5ට අවදි වී දවස ආරම්භ කිරීම සහ ඉන් අත්වන ඉමහත් වාසි සම්බන්ධවයි. ඉතින් ඒ කෘතිය මා විසින් ස්වර්ණමය දොරටු යන නමින් එළි දක්වලා තියෙනවා. ඔයාට මේ සම්බන්ධව වැඩිපුර දැනුමක් ලබා ගන්න නම් ඔයා ඒ කෘතිය ඒ කියන්නේ ඒ පොත කියවලා බලන්න. ඔයාට ඒ සම්බන්ධව ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම පාන්දර අවදි වීමම කියන්නේ විශ්ව ආකර්ෂණ නීති අතර අපුරු සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන්. ඔයා හොඳ නිින්දකින් පස්සේ පාන්දර අවදි වෙලා ඔයාගේ හිත සැබවින්ම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර බව කියන්නේ විශ්වය සමග ඔයාගේ යටිහිත බල ගැන්වීමට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපේ යටිහිත හෙවත් අවිඥානික මනස බල ගැන්වීම සඳහා ලෝකේ සුදුසු වේලාවන් දෙකක් තමයි පාන්දර සහ රාත්‍රී නිදා ගන්න ආසන්න විනාඩි 20ක පමණ කාලය. මොකද බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි අවදි වීමට චිත්ත අභ්‍යන්තරයෙන් මතුවෙන කම්මැලිකම. අපි ගොඩාක් දුරට උදේම අවදි වෙන්න කම්මැලිනේ. ඉතින් ඒක වෙන්නේ ඔයාගේ යටිහිත හින්දමයි. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඔයා පාන්දරින් අවදි වීම කරදරයක් වගේ හිතුවොත් ඔයාට යටිහිත උත්සාහ කරන්නෙම ඔයාට ඒ දේ ළඟා කරලා දෙන්න. ඒ කියන්නේ තව දුරටත් ඔයාට නිින්ද ලබා දෙන්න. ඉතින් ඒකට විරුද්ධ වෙන්න ඔයා පෙළගස්සන්න ඕනෙත් ඔයා යටිහිතින්ම තමයි. ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයාට පාන්දරින් අවදි වෙලා කොහෙද ට්‍රිප් එකක් යන්න ඕනි කියලා. එදාට බලන්න ඔයා දැන් ඒ දේ ඔයාගේ යටිහිතට දීලා තියෙන නිසා ඔයා පොඩ්ඩක් බලන්න එදාට ඔයා එලාම් එක තිබ්බේ නැතත් ඔයා වෙලාවට හෝ ඊට විනාඩි 5කට කලින් ඇහැරෙනවා. ඒක ගොඩාක් අයට තියෙන අත්දැකීමක් තමයි අපි කොහේ හරි යන්න ආසාවෙන් යන්න තැනක් හිතාගෙන ඉඳලා ඊගාව දවසේ ඒකට සූදානම් වෙද්දී අපේ යටිහිත හරිම සතුටින් තමයි තියෙන්නේ. මොකද ඒ සඳහා අපි මොනවාද කරන්න ඕනේ? ඒ ගමන සඳහා අපි ලෙහෙත්ති වෙද්දී අපේ යටිහිතට ඒක අපි කාවද්දලා තියෙන නිසා
අපිට ඒකට සැරෙන් සැරේ අවදි වෙනවා. අපි නිදාගත්තත් ඒක හිතේමයි තියෙන්නේ. හීනෙනුත් දකින අවස්ථා තියෙනවා. ඉතින් අපි එලාම් එක තිබ්බේ නැතත් අපිට ඒක කියන්නේ ඊට ඒ කියන්නේ ඒ සූදානම් වෙන්න විනාඩි 10කට 15කට කලින් හරි අපිව ඇහැරවනවා. නැත්තම් ඇහැරෙනවා. සැරෙන් සැරේ ඇහැරෙනවා. මොකද එහෙම වෙන්න හේතුව ඔයාගේ යටිහිතට සංඥාවක් යනවා මම චාරිකාවක් යනවා කියලා. ඒ කියන්නේ ඔයා චාරිකාවක් යනවා කියලා ඔයාගේ යටිහිතට සංඥාවක් දෙනවා. ඒ හින්ද තමයි ඔයාගේ යටිහිත ගොඩාක් උනන්දුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මම කලින් වීඩියෝ වලත් ඔයාලට සඳහන් කරලා තියෙනවා අපේ යටිහිත තුලින්ම තමයි මේ පුරුදු ඉස්මතු වෙන්නේ කියලා. මොකද කාලාන්තරයක් තිස්සේ අපි ඒ පුරුදු අපේ යටිහිතට කිඳා වැහැලා තියෙනවා. ඒ කියන්නේ අපි යටිහිතට කාවද්දලා තියෙන ඒ පුරුදු. මොකද ඒවා ලේසියෙන් වෙනස් කරගන්න බෑ. මොකද මේවා අපි වෙනස් කරගන්න නම් අපේ යටිහිත අපි රීප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් අපේ යටිහිත නැවත සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා වැදගත්ම දෙයක් තමයි අපි පාන්දරින් අවදි වෙන එක. තව දෙයක් තමයි ඔයා රාත්‍රියේ නිදාගෙන ඉඳලා උදේ පාන්දර අවදි වෙන්න යනකොට අවදි වෙච්ච ගාම ඔයා ඇඳෙන් බහින්න එපා. මොකද විනාඩියක් පමණ පියවි සිහියෙන් ඒ විදිහටම ඉන්න ඕනේ. ඇයි? ඔයා අවදි වෙලා ඔයා කළ යුතු හොඳම දේ තමයි හොඳ වතුර වීදුරුව පානය කරන්න ඕනේ. එතකොට ඔයා ඒ වතුර වීදුරුව පානය කළ යුත්තේ නිකම්ම නෙවෙයි. මොකද ඔයා වතුර වීදුරුවට ඔයාගේ මුව ලං කරගෙන මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න. විශ්වයේ මහා සම්පත වතුර මේ වතුර වීදුරුව සමග මට අත්කර දුන් අපමණ සුවයට බොහොම ස්තුතියි. අද මගේ දවස ප්‍රබෝධමත්. මම අද දවසම සතුටින්. අද දවසේ මම කරන හැම දෙයක්ම සාර්ථකයි. එහෙම කියලා ඔයා වතුර වීදුරුව පානය කරන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාගේ වචන පෙළක් සමගින් වතුර වීදුරුව එක හුස්මට බොන්න ඕනේ. ඉතින් ඔයා මේ හැම දෙයකින් සුවය සතුට හැම දෙයක්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ ඔයාගේ එක හිතින්ම. යටි හිතින්ම මනසින්ම ඔයාගේ හිතට එකඟව ඒ දේවල් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් ඔයා අවදි වුණ ගමන් දවස ආරම්භ කරන්න පළවෙනි විනාඩි 10ත් 15ත් ගොඩක්ම අර වැදගත් සහ බලවත් වෙලාවක් තමයි. ඔයා අවදි වෙලා පළවෙනි විනාඩි 10ත් 15ත් අතර වෙලාවන් ගොඩක්ම වැදගත් කාලයක්. ඉතින් මේ අභ්‍යාව වැඩි ප්‍රතිශතයක් වැය කරන්නේ. ඉතින් ඒ ආරම්භක ශක්තිය ගන්න ඕනේ. අපිත් එහෙමයි. කියන්නේ දවස අවදි වුණ ගමන් දවස ආරම්භ කරද්දී ඒ විනාඩි 10ත් 15ත් අතර කාල සීමාව අපි උපරිම ශක්තිය ගන්න ඕනේ. ඔයා දැන් කළ යුත්තේ විශ්වයට ස්තුතිවන්ත වෙන එක. ඒ කියන්නේ මෙච්චර වෙලා ඔයාගේ ජීවිතයේ ගොඩ නගාගත් ගොඩක් දේවල් නැහැ. ඔයා එහෙම ඔයාට ගොඩක් දේවල් ඔයාගේ ජීවිතයට ලැබිලා නැහැ. ඔයාට එහෙම හිතන්නත් පුළුවන්, හිතෙන්නත් පුළුවන්. කමක් නැහැ. ඔයාට තියෙන පුංචිම දෙයට හරි ඔයා ස්තුති කරන්න. බලන්න ඔයා අවදි වෙනකොට ඔයාගේ හිසට ඉහළින් වහලයක් තියෙනවා. නැත්තම් ඔයා ඇඳන් ඉන්න ඇඳුමක් තියෙනවා. නැත්තම් ඔයා අවදි වෙද්දී ඔයා ලස්සනට ඔයා හුස්ම ගන්නවා. ඔයා ජීවත් වෙනවා. ඔයා අංග සම්පූර්ණයි. මේ මොන දෙයකට හරි ඔයා චූටිම හරි දෙයකට හරි ඔයාට ලැබිලා තියෙන දෙයක් වෙනුවෙන් ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ.
ඒ අතර විශ්ව ආකර්ෂණ නීතිය අනුගමනය කරන ඔය ක්‍රමවේදයක් ඔයාට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ මොනවාද ව්‍යායාම වගේ දෙයක් ඔයාට ඒ සඳහා භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් අවදි වුණ ගාම කෑම ಜಾති කන්න නම් යන්න එපා. මොකද කිරි වීදුරුව වෙනුවට වතුර වීදුරුවක් බොන එක නම් ගොඩක්ම වටිනවා. උදෙන්ම අවදි වුණ ගමන් කෑම කන එක, කිරි බොන එක, ඒ වගේ දේවල් නතර කරන්න ඕනේ. ඒ සඳහා ඔයාට ගොඩාක්ම සුදුසු වන්නේ වතුර වීදුරුවක් බොන එක නම් ඔයාට ගොඩක්ම හොඳයි. ඊට පස්සේ ඔයා මොන හරි ජොබ් එකක් කරනවා නම් නැත්නම් වෙන මොනවාම හරි රැකියාවක ඔයා නිරත වෙනවා නම් ඔයා හැම මොහොතකම ඔයාගේ මතකය අර සජීවී ලෙස තියාගන්න ගොඩක් උනන්දු වෙන්න උත්සාහ කරන්න ඕන. ඉතින් අපි ඒකට කියනවා අපි පියවිසිහියෙන් ඉන්නවා අවබෝධයෙන් ඉන්නවා කියලා අපි ඒකට කියන්න පුළුවන්. පියවිසිහියෙන් ඉන්නවා කියන්නේත් ඒකටම තමයි. මොකද ඒ උඩුහිත ක්‍රියාත්මක වීම. අපි පියවිසිහියෙන් ඉන්නවා කියන්නේ අපේ උඩුසිත හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා කියන එක. යටිහිත ගැන නම් හිතන්න දෙයක්ම නැහැ. ඔයා වෙනුවෙන් අපේ යටිහිත, අපි වෙනුවෙන් අපේ යටිහිත 300 ඒ කියන්නේ මුළු අවුරුද්දේ අපි ජීවිත කාලෙම අපි ජීවත් වෙලා ඉන්නකම්ම අපේ යටිහිත ඔයා වෙනුවෙන් ගොඩක්ම මහන්සි වෙනවා. එයා සැලසුම් හදනවා, අත්දැකීම් ක්‍රියාත්මක කරනවා. ඒ අපේ හැම අත්දැකීමක්ම අපේ යටිහිත විසින් ක්‍රියාත්මක කරනවා. එයා සැලසුම් කරනවා. ඉතින් ඒක තමයි යටිහිත කියන්නේ මතක ගබඩාවක්. අපි කරන කියන හැම දෙයක්ම ගබඩා වෙලා තියෙන්නේ අපේ යටිහිතේ. ඔයා විශ්ව ආකර්ෂණ නීතියේ මොන ක්‍රමවේදයක් අනුගමනය කළත් නැතත් ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ යටිහිත තුල ගොඩ නංවන, ඒ කියන්නේ ගොඩ නගාගෙන තියෙන ධනාත්මක කම්පන තරංග. මොකද ඔයාට හැමදේම ආකර්ෂණය වෙන්න නම් ඔයාගේ හිත තුල ධනාත්මක කම්පන, ධනාත්මක චින්තන අදහස් ඉහළ මට්ටමක හෝ පහළ මට්ටමකට තියෙන බලපානවා. ඒ නිසා දවස මුළුල්ලේම ඒ පවත්වාගෙන යන්න ධනාත්මක චින්තනයෙන් ධනාත්මක ඔයාගේ යටිහිත ධනාත්මකව පවත්වාගෙන යන්න මුළු දවස පුරාම ඒක රඳවාගෙන යන්න ඔයා ගොඩක්ම මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ යටිහිත ධනාත්මක, කියන්නේ පොසිටිව් විදිහට අර ධනාත්මක සිතුවිලි විතරක් ඔයාගේ යටිහිතට දීලා යටිහිත ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඔයා අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕනේ. ඉතින් මේක ධනාත්මක ශක්තිය. ඒ කියන්නේ පොසිටිව් එනර්ජි එකක් ඔයාගේ තියෙන, ඒ කියන්නේ ඔයා තුල තියෙන බව හෝ අවම දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ ධනාත්මක ශක්තිය. පොසිටිව් එනර්ජි එකක් ඔයා තුල තියෙන බව හෝ ඒක අඩු වෙනවා කියලා ඔයා දැනගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාට හැම වෙලාවෙම ඔයාගේ හිතට සතුටක් දැනෙනවා. හේතුවක් තියෙන්න පුළුවන්, හේතුවක් නැති වෙන්න පුළුවන්. ඔයා මොනාම හරි දෙයකින්, පොඩිම හරි දෙයකින් ඔයාගේ හිත කොයි වෙලාවෙත් ඔයා සතුටින් ඉන්නේ. ඉතින් නිතරම අර සතුටින්, උද්‍යෝගයෙන්, ප්‍රසන්න හැඟීමක් ඔයා අර සතුටේ තෘප්ති හැම දෙයකින්, පොඩිම හරි දෙයකින් ඔයා තෘප්තිමත් වෙනවා. ඒ බව ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම කම්පන තරංග මට්ටම ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට තමන් ගැන ශක්තිමත් හැඟීමක් ඒ කියන්නේ ශක්තිමත් හැඟීමක් හරි ගොඩක් සතුටක් හරි ඔයාගේ හිතට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ යටිහිත පොසිටිව් එනර්ජි එකකින් ඉන්නවා කියලා ඔයාලට දැනගන්න පුළුවන් විශේෂම කරුණක් තමයි මම ඒ කිව්වේ. ඔයාලා කොයි වෙලාවෙ සතුටින්, ඔයා කොයි වෙලාවෙ සතුටින්, ප්‍රියමනාප බවින්, අර තෘප්තිමත් බවින් තමයි ඔයා ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ යටිහිත ධනාත්මකව තියාගන්න නම් ඔයා හැම වෙලාවෙම සතුටින් ඉන්න ඕනේ. අනවශ්‍ය දේවල් ඍණාත්මක විදිහට ඔයා හිතන්න හොඳ නැහැ. ඍණාත්මක සිතුවිලි ඔයාගේ මනසට දාගන්න හොඳ නැහැ.
ඉතින් අපි ගොඩාක්ම ඉගෙන ගන්න ඕනේ එක එක අත්දැකීම්. ස්වභාව ධර්මයේ අත්දැකීම්. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි ඉහළ මට්ටමක තියාගන්න නම් අපි විවිධ අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඒවත් ඒ සිතුවිලි ධනාත්මක වෙන්න ඕනේ. මොකද නැත්තම් අපේ ভাইබ්‍රේෂන් එක පහළ මට්ටමකට වැටෙන්න පුළුවන්. බලමු අපේ ভাইබ්‍රේෂන් එක පහළ මට්ටමකට වැටිලා කියලා අපිට දැනෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මම අර ඔයාට මුලින්ම කිව්වනේ ගැම්ම අඩු වෙලා යනවා, හිතේ දුකක් තියෙනවා, මොන හරි කනස්සැල්ලකින් පසු වෙනවා, පාළුවක් දැනෙනවා, තනිකමක් දැනෙනවා. ඔයාට හැම දෙයම දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නෙගටිව් සිතුවිලි තමයි ඔයාගේ හිතේ හැම වෙලාවෙම රැඳෙන්නේ. ඔයා කිසිම දෙයක් කරාට හරියන්නේ කිසිම කෙනෙක් ඔයත් එක්ක රැඳිලා නැහැ. හැම වෙලාවෙම ඔයා පාළුවෙන් ඉන්නේ. මේ වගේ අදහස් තමයි ඔයාගේ සිතට ගලාගෙන එන්නේ. තව ඔයාගේ ජීවිතය හරිම දුෂ්කරයි, හරිම කටුකයි. කොහොමද ඔයා ජීවත් වෙන්නේ? කොහොමද අපි ඉස්සරහට කාලා ඇඳලා කරලා අපි නිරෝගීව ඉන්නේ කොහොමද? ඔයාගේ හිතට නෙගටිව් අදහස් මේ වගේ සිතුවිලි ගොන්නක් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒක තමයි ඔයා කියන්නේ ভাইබ්‍රේෂන් එක පහළ මට්ටමකට වැටිලා කියලා දැනගන්න පුළුවන් හේතු තමයි ඒ. ඉතින් ඔයා මේ වෙලාවට ඔයා ඉන්න මූඩ් එක, ඒ කියන්නේ ඔයා ඉන්න තත්ත්වය වෙනස් කර ගන්නම වෙනවා. ඒකට හොඳම දෙයක් තමයි ඔයා හයියෙන් hina වෙනවා. ඊට පස්සේ ඔයාගේ දුරකථනය අරගෙන එක ඔය තියෙනවනේ අපි ජෝක් වීඩියෝ විකට යන එක අපි විකට වීඩියෝ එහෙම තියෙනවනේ hina යන වීඩියෝ එහෙම. ඔයාලට ඒව බලන්න පුළුවන්. ඔයාගේ හිතට සතුට දැනෙන දේවල් ඒ වෙලාවට කරන්න ඕනේ. හිතේ ගොඩක් දුකින් ඉන්න වෙලාවට කොහොම හරි ඔයාගේ ප්‍රශ්න අමතක කරලා ඔයා සතුටින් ඉන්න අවස්ථා ඒ සඳහා කොහොම හරි තෝරගන්න ඕනේ. හොයා ගන්න ඕනේ. ඒක කරගන්නත් ඕනේ ඔයා විසින්ම තමයි. නැත්තම් ලස්සනට සින්දුවක් අහන්න, නැත්තම් සෙල්ලමක් කරන්න, ආස හිතෙන දෙයක් කරන්න. ඔයාට නැත්තම් සින්දුවකට ඩාන්ස් කරන්න. මේ මොන විදිහකට හරි ඔයා සතුටින් ඉන්න එක තමයි මේ සඳහා වැදගත්ම වෙන්නේ. සමහර වෙලාවට අපේ මූඩ් එක වෙනස් කරන යාළුවෝ ඕන තරම් ඉන්නවනේ. අපේ හිත අවුල් කරන යාළුවෝ ඕන තරම් ඉන්න හැමෝටම ඉන්න පුළුවන්. ඉතින් පුළුවන් වෙලාවට ඒ වගේ යාළුවෙක් ඒ වෙලාවට ඇසුරු කරන්න. ඒ කියන්නේ අපි දුකෙන් ඉන්න වෙලාවට අපි සතුටින් තියෙන යාළුවෝ අපේ ජීවිතේ ඕන තරම් මුණ ගැහිලා තියෙනවනේ. අපි දුකෙන් ඉන්න වෙලාවට අපි අන්න ඒ වගේ යාළුවෙක් ඇසුරු කරන්න. එතකොට එයා ඔයාව සතුටෙන් තියයි. ඔයත් එක්ක කතා කරයි. ඊට පස්සේ අපේ හිතේ තියෙන ප්‍රශ්නයක් එයාට කිව්වම් අපේ හිත නිදහස් වෙන්න දේවල් එයා මොනවා හරි දෙයකින් අපේ හිත නිදහස් කරලා අපිව සතුටින් තියන්න උපරිම උත්සාහයක් ගන්න සමහර යාළුවෝ ඉන්නවනේ. ඒ කියන්නේ නෙගටිව් අදහස් නැහැ, ධනාත්මක සිතුවිලි විතරක්ම තියෙන කියන්නේ අපි මොනවාම හරි දෙයකින් පසුතැවෙනවා නම් අපිට ඒ පසුතැවෙන්න ඕන හේතුව අපේ හිතෙන් අයින් කරලා අපිට සතුටු වෙන්න හේතු අපේ හිතට හදලා දෙන යාළුවෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාගේ රහස් තියෙනවා නම් ඔයාගේ රහස් ඉතින් කියන්න බැරි රහසක් තියෙන, කියන්න පුළුවන් රහස් තියෙන මේ හැම දෙයක්ම කියන්න යන්න එපා. දවසක ඒ දේවල් අපිට සතුට ලබා දුන්නම යාළුවා ඒ රහස් පාවිච්චි කරලා අපිට දුකක් ලබා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පොසිටිව් අදහස් දුන්නම යාළුවා නෙගටිව් අදහස් දෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයාගේ රහස් තියෙනවා නම් ඒ රහස් කියන්න යන්න එපා. කවදාවත් ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම්, සිගරට් පාවිච්චි කරන කෙනෙක් නම්, මේ වගේ කෙනෙකුට නම් කවදාවත් ධනාත්මක චිත්ත තරංග නම් වැඩි කරගන්න බැහැ. මොකද ඔයා
පොසිටිව් එනර්ජි එකක් ඔයාට ලබා ගන්න බෑ. මේ වගේ කෙනෙකුට එන්නෙම නෙගටිව් අදහස් තමයි. ඔයා දැකලා ඇති සමහරක් අය මත්පැන් බිව්වට පස්සේ එයාගේ හිතේ තියෙන හැම දුකක්ම අනිත් යාළුවන්ට කියනවා. ඒ කියන්නේ මම මේ වගේ ප්‍රශ්නක ඉන්න, මම මේ වගේ පීඩාවකින් ඉන්නේ කියලා. එයාලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ගොඩාක් දෙනෙක් කරන එක වැරද්දක් තමයි එයාලගේ ඍණාත්මක සිතුවිලි මුදා හරින එක. ඒකෙන් වෙන්නේ ඔයාලගේ යටිහිත ශක්තිමත් කරගන්න, බලවත් කරගන්න බැහැ. තේරුණාද? හරි. අපි බලමු ඒ වගේම තමයි ඔයාලට තව කියන්න ඕන එකම දෙයක්. ඔයාලා උදෙන්ම අවදි වුණ ගමන්ම ඔයා අර දුරකථනය අතට ගන්නවත් හිතන්නවත් එපා. මොකද සමාජ මාධ්‍යවල සැරිසැරීම හෝ අර උණුසුම් පුවත් දැන ගැනීමට ඉක්මන් වෙන්න ඕනේ. මොකද ඔයාලා උදෙන් අවදි වුණ ගමන් ෆෝන් එක අල්ලන්න හිතන්නවත් හොඳ නැහැ. මොකද පරිගණකය කියන්නේ අපි ෆෝන් එක කියන්නේ නිකන් අපි අර මත්ද්‍රව්‍ය පාවිච්චි කරා වගේම දෙයක් තමයි. අපිට ඍණාත්මක දෙයක් තමයි අපිට ලැබෙන්නේ උදේ පාන්දරම. මේ වගේ දුරකථන පාවිච්චි කරන එකෙන් උදෙන් අවදි වුණ ගමන් දුරකථන භාවිතා කරන්න එපා. මොකද ඒ දේවල් වලින් එන්නේ අපිට නෙගටිව් අදහස් අපිව ඍණාත්මක කරන එක විතරයි. ඉතින් ඔයාගේ සවිඥානික මනස නිතරම අවදිය තබා ගන්න ඕනේ. මොකද ඔයාගේ ධනාත්මක කම්පන තරංග අඩු වෙච්ච ගමන් ඔයාට ඒක දැකලා ඔයාට හඳුනගෙන ඒක දැනගෙන ඉක්මනටම ඔයාට ඒකෙන් අයින් වෙන්න ඕන අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. සමහර විට ඒ සඳහා ඔයාට රස්නේ කෝපි එකක්, උණුසුම් කෝපි එකක් නැත්නම් ඔයා ආස කරන දෙයක් මේ සඳහා උදව් වෙන්න පුළුවන්. ධනාත්මක චිත්ත තරංග හේවත් කම්පනයන් සඳහා ඔයාගේ ඇතුළාන්තයේම පිරිසිදුව තියෙන්න ඕන වගේම බාහිර පෙනුමත් ලස්සනට තියෙන එක අනිවාර්යෙන්ම වැදගත් දෙයක්. මොකද ඔයා හැම වෙලාවෙම ලස්සනට අඳින්නේ, පිළිවෙලකට අඳින්නේ, අවුරුදු ගණන් පරණ ඇඳුම් නැත්තම් අර ඔරලෝසු වගේ දේවල්, පටි වල හැම ගියපු ඔරලෝසු, පරණ දේවල්, කැඩුණු සපත්තු මේ වගේ දේවල් ඔයා අඳින්න පළඳින්න එපා. මොකද ඔයා ලස්සනට අඳින්න, ලස්සනට hina වෙන්න, ලස්සනට කතා කරන්න, ලස්සනට ඇවිදින්න, පිළිවෙලකට ඉන්න, සුවඳවත් විදියට ඉන්න. එතකොට ඔයාට ඒ ඕනම දෙයකින් පොඩිම හරි දෙයයි නම් තියෙන ඇඳුමක් ගත්තොත් ඇඳුම් දෙකයි, සපත්තුව ගත්තොත් සපත්තු ජෝඩුවයි, පොඩිම හරි දෙයක් තියෙනවා. ඒ දේ හරියට පිළිවෙලකට ඇඳලා කරලා ඔයා හරි ලස්සනට ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මනසට පොසිටිව් එනර්ජි එකක් ලැබෙන්නේ. ඔයා ධනාත්මක වෙන තරමට, ඔයා ලස්සනට ඉන්න තරමට, ඔයා ප්‍රියමනාප වෙන තරමට ඔයාට විශ්වය විසින් හැම දෙයක්ම හරි ලස්සනට ලබා දෙනවා. ඉතින් මම හිතනවා ඔයා ලස්සනට දවස ආරම්භ කළොත් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් කියලා. ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕන.